රෑ 12යි විනාඩි 17යි. එල්ලෙන්නවත් නැති පාලමක් උඩ CCTV කැමරාවක අඳුරු මූර්තියක් සටහන් වී තිබුණා. ඒ මූර්තිය මිනිසෙකුගේ වගේ. හැබැයි ඒක පාලම මැදට ගියාම අතුරුදහන් වුණා. ඒ රාත්‍රියේ සිට ඒ ගමට කිසිවකුත් රෑ 12න් පස්සේ යන්න එන්න ගියේ නෑ. කෑගල්ල දිස්ත්‍රික්කයේ පරණම ගමක් වෙන වෙල්ලංගහමුල්ල ගැනයි අද අපේ කතාව දිගහැරෙන්නේ. ගමට ඇතුළු වන්නට තියෙන්නේ ලොකු ගඟක් කරා වැටුණු උස යකඩ පාලමකින්. මීට වසර 40කට පෙර ඒ පාලම හදනකොට පාලමේ වැඩ කරපු කම්කරුවෙකු ගඟට වැටි අතුරුදහන් වුණා කියලා ගම තුල කතාවක් තියෙනවා. හැබැයි ඒ වැටුණු පුද්ගලයාගේ මල සිරුර හෝ කිසිම දෙයක් හමුුනේ නෑ. නදීෂ කොළඹ ඉඳලා මේ ගමට එන්නට තීරණය කරන්නේ ඔහුට මේ කතාව කන වැටුණයි පසුවයි. ඔහු YouTube channel එකක් කරන පුද්ගලයෙක්. Hunter Place in Sri Lanka කියන සීරියස් එක තමයි එයා කරගෙන යන්නේ. දිනය 2023 ඔක්තෝබර් 14. වෙලාව රාත්‍රී 12:10යි. නදීෂ චැලෙන්ජ් එකට සූදානම්. ඔහු කැමරා එකත් ඔන් කරලා පාලම මැදට ගියා. පාලම මැදදී කැමරාවෙන් ලයිව් ස්ට්‍රීමින් පටන් ගත්තා. ෆ්‍රෙන්ඩ්ස්, දැන් මම වෙලංගහමුල්ල පාලම උඩයි මේ ඉන්නේ. මට කිසිම අමුතු දෙයක් පෙනෙන්නට නැහැ. මෙලෙස ඔහු කැමරාවට කතා කළා. හදිසියෙම ඔහුගේ මයික් එකටත් ඔහුටත් හෙමින් වතුර පාකගෙන එන අඩි සත්‍යයක් ඇහුණා. නදීෂ කැමරාව ගඟ දෙසට දික් කළා. වතුර මත රවුමක්. ඒක තරංගයක් වගේ. ඒක හෙමින් පාලම යටින් ඔහු ඉන්න තැනට එනවා දුටුවා. ඔහු hina වුණා. ඔහු සිතුවේ ඒ මාළුවෙක් කියලා. ඔහු කැමරාවටත් "චාලුවනේ මේ මාළුවෙක්" කියලා කිව්වා. ඒ වචනේ කියලා ඉවර වෙන්නත් කලින් කැමරාවේ ලයිට් එකට අමුතු දෙයක් පෙනුණා. ඒ පාලම යටින් මිනිස් අතක් වගේ වතුරෙන් එළියට එනවා. නදීෂ බය වුණා. ඒ අත ලොකුවේ ඉතාමත් දිගු අස්ති පමණක් පෙනෙන අඳුරු අතක්. ඔහුගේ බිය වැඩි වුණා. ඔහු පස්සට පියවර දෙකක් ගත්තා. ඔහු පාලම මැදින් අඩි 3ක් පමණ ඉහළට ඇදෙන්නට පටන් ගත්තා. ඊට පස්සේ කැමරාව වතුරට වැටුණා. ලයිව් ස්ට්‍රීමින් එක කට් වුණා. ඉහළට ඇදී ගිය නදීෂ එක්වරම වතුරට වැටුණා. මේ සිද්ධිය කිසිම කෙනෙක් මේ වන විට දැනගෙන සිටියේ නැහැ. අලුයම 6යි. ගමෙහි පුද්ගලයන් එක් වැඩ සඳහා මෙම පාලම උඩින් යන්නට පිටත් වුණා. පාලම මැද නදීෂගේ බෑග් එක හමු වුණා. ඔහුගේ පාවහන් යුගලත් ඒ අසල තිබුණා. මේ පිළිබඳ ගමේ මිනිසුන් විපරන් කරා. CCTV දර්ශන බලන්නට පටන් ගත්තා. ඒත් කිසිම දෙයක් පෙනුනේ නෑ. හැබැයි රාත්‍රී 12:10ට පමණ
නදීෂ පාලමුවට සිටිනවා CCTV දර්ශනවලින් ගම්මුන් දුටුවා. ටික වෙලාවක් ඔවුන් CCTV දර්ශන නිරීක්ෂණය කරා. වෙලාව රාත්‍රී 12යි විනාඩි 17යි. නදීෂගේ පිටුපසින් අඳුරු මූර්තියක් කැමරාවේ පෙනී නැති වුණා. කැමරාව සූම් කරලා නැවතත් බැලුවා. ඒ අඳුරු මූර්තියේ කළු ඇස් දෙකක් පමණක් දුටුවා. මේ මොහොතේ ගමේ පරණ මනුස්සෙක් එදා මේ කතාව කිව්වා. මේ වැවට වැටුණු වැඩකාරයෙක් ඔහු මැරුණේ නෑ. ඔහු වැවයට හිර වුණා. ඔහුට උඩට එන්නට බැරි වුණා. නදීෂ පිළිබඳ සොයන්නට පොලිස් පරීක්ෂණ පටන් ගත්තා. පොලිසියත් මේ කතාවට කන් දුන්නේ නැහැ. හැබැයි අදටත් මේ ගඟේ ගැඹුර බැනලා ඉවර කරන්න නම් බැරි වෙලා තිබෙනවා. පොලිස් පරීක්ෂණ අතරතුර නදීෂගේ ජංගම දුරකථනයේ ලොකේෂන් ඩේටා එකක් පාලම යටින් අඩි 20ක් ගැඹුරෙන් අවසාන සිග්නල් එක ලවා දී තිබුණා. ඒක හිතා ගන්නවත් බැරි දෙයක්. පොලිස් පරීක්ෂණ ගඟ අභ්‍යන්තරයට වසින්නට තීරණය කළා. එහිදී නදීෂගේ කැමරාව සොයා ගැනීමට හැකි වුණා. කැමරාවේ SD කාඩ් එක රිකවරි කරන්නට පොලිස් පරීක්ෂණ කණ්ඩායම පියවර ගත්තා. එහිදී අලුත් සාක්ෂියක් හමු වුණා. ඒ තමයි ලයිව් ස්ට්‍රීමින් එක කට්ටුනාට පසුවත් තප්පර 5ක පමණ වීඩියෝ එකක් කැමරාවේ සටහන් වී තිබුණා. ඒකේ නදීෂ වතුර යට ඇස් විවර කරගෙන කැමරාව දෙස බලන් ඉන්නවා තිබුණා. හැබැයි ඔහුගේ පිටුපස අඳුරු මූර්තිය ඔහුගේ කඳ මත අත තබා සිටිනවා දුටුවා. වීඩියෝ එකේ අන්තිම ෆ්‍රේම් එකේ ස්ක්‍රීන් එකේ යමක් ලියවිලා තිබුණා. ඒ ඔබ ඊළඟයා. පොලිසිය මේ කේස් එක යට ගැහුවා. හැබැයි ඒ පාලම අසල රෑ 12ට පස්සේ තවමත් කැමරා ලයිට් එළියක් පෙනෙනවා කියලා ගම්මුන් කියනවා. ඔබ හිතන්නේ නදීෂට සිදුවුණේ මොකක්ද? ඒ අඳුරු මූර්තිය මිනිසෙක්ද? නැත්නම් වැව යටින් එන වෙනත් දෙයක්ද? කමෙන්ට් කරන්න.